අපි යෝජනා කරනවා මේ වගේ තැනක් කොහොමද මහජනතාවට විවෘත කරන්නේ කියන එක අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ. Hi everyone, good morning. ඔන්න අපි අදත් vlog එකක් කරන්න ආවා. අද නම් අපි යන්නේ තනියම නෙමෙයි. ඉතින් අපිත් එක්ක ඔෆිස් ස්ටාෆ් එකේ කිහිප දෙනෙකුත් යනවා. මොකද අපි ෆීල්ඩ් විසිට් එකක් යන නිසා මේ vlog එකේ අපේ සයිට් සීන් ටිකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. Hi everyone, good morning. ඉතින් අපි අද ජෙෆ්න යන්න හදන්නේ. පොඩක් ඔෆිස් එක ළඟට ආවා. ඉතින් ඔෆිස් එක ළඟට ඇවිත් ස්ටාෆ් එකේ අයත් පික් කරගෙන අපේ ගමන මේ විදිහට ආරම්භ කළා. අපි බ්‍රෙක්ෆාස්ට් ගත්තේ මීරිගමෙන්. මේ ප්ලේස් එකේ කෑම රහටම තිබුණා. මෙතනට ගී රජදහන කියලා තමයි කියන්නේ. ඉතින් මේ පැත්තෙන් යන්නේ අයට කෑම කන්න හොඳ තැනක් විදිහට මේ ප්ලේස් එක රෙකමන්ඩ් කරන්න පුළුවන්. මේක හලාවයි. ආතපි වගාකරේ බනාතම දේවල් වලට දුන්නා මේ දුන්නා වාකල්ලේ අක්ෂන්න ගෙවල් වලට බෙදලා දුන්නා මේ පැත්තේ ඉන්න ඇයට බෙදලා දීලා ඒ කාලේ බෙදලා දීපින්ද බලන්න දැන් ගස් කොළන් නැහැ වේල්ලම් මැරිලා ඒ කාලේ දීපින් ඊට පස්සේ මේ වැව මහවැලි යටතේ තවදුරටත් සංවර්ධනය කරලා දැන් මේ පළාත ගොවිපවුල් 500ක් විතර ඉන්නවා මේකේ පෝෂණය වෙනවා. තව මොනවද කියන්නේ දෙන්න? තව ටිකක් කියන්න දිනවා.
අනිවාර්යයෙන්ම උලකවිතයන්ට මොබ්නයිස් කරනවා. උදාහරණයක් දැන් මම මේක කියනවා. දැන් ගල්කන්නේ මේ දෙවියන්ට කුරියේ නිවන ඔය වගාවක් අඩුනා නේ ලෙඩ හිටිලා. මතෝම කොහොමද? අපි කලින් කරා. යාසනේදී තමයි පටන් ගත්තොත් පරණයි. පරණ නෙට්වර්ක් එකේ අනේ ඒ වවන ගුල්ලක අවුට් වාස්තික දුන්නාම. ඒ වාස්තික මම මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම් එකේ කනෙක්ට්. ඒක උන් පාර්ටි. කලර ගන්න පාර්ටි ගා මම ඩිස්ප්ලේ එකට දාගෙන ඉන්නවා. ඒකෙන් තමයි වතුරයි පොහොය යකමද. හරි. එහෙම අපේ මේ දුන් කාර්යය ලුණු වවන්න පුළුවන් අය තන්තන් ඉන්නවා. ඒකම එකක්. එහෙම නම් එයාට වතුර ගන්න කොහොමද නෙට්වර්ක් එකේ කනෙක්ට් කරන්නේ? ඒ නෙට්වර්ක් එකේ බස් ඔක්කොම කරගෙන යනවා ඔක්කොම හදන්න තියෙනවා. එහෙම කරලා තමයි ඒක ලුණු වෙන්නේ. එන්නත් ඔයගොල්ලෝ විශ්ේ වවනවා. මගේ රාජාන් වෙන්නේ දෙන්නේ. රාජාන් කොච්චර දුරද? රාජාන් හයි. සමහර ගොවි මහත්තුන් ඉන්නවා නම් Tamanට අක්ෂර 4-5 තියෙනවා. එයාට ඔයගොල්ලෝ නෙට්වර්ක් එකෙන් වතුර දෙන්න පුළුවන්. අදයි අවුරුද්ද පුළුවන්. නෙට්වර්ක්. එහෙම නැත්නම් වගා ලින්ද. ඒ වගා ලින්දස දැන් මේක වතුර යනකොට වගා ලින්ද ඉස්සෙනවා. එහෙම තමයි ඕනනම් ඒ අක්ෂර 4-5 මේකේ ක්‍රමය වෙනස් අපිට අක්ෂර භාගයේ ඉන්නේ. මේ පිටුපිටින් අධිකාරිය අක්ෂර 5-6 අද කොහොම නිසන්නේ. සියයට 30ක් ගොවි මහත්තයා ඇයි බාස් එකේ යන්නේ. ඒකනුත් වැඩ කරනවා. සමහර ගොවි කම්පැනි කරන එක වුණාම අය හතරට කොහොල්ලා. ඒකට පම්ප් එක ඒකෙන් තමයි නෙට්වර්ක් එකේ බාස්කට් එක. ඔය වගේ මොකක් හරි කියන්නේ ඕකේ එහෙනම් වතුර ඒත් ඕහෙඩ් ටැංක් එකක් ගහනවා එතෙන් දාන්න මොකක් හරි සෝලා අය ඒක පම්පින් ස්ටේෂන් එකක්. ඒ වගේ මොකක් හරි වෝටර් සෝස් එක විදිහට මේක ගන්න පුළුවන්. හැබැයි මයික්‍රෝ ඉරිගේෂන් සිස්ටම් එකට සෝලා පම්ප් හරි නැත්නම් ඕහෙඩ් ටැංක් එකක් මොනවද අය ඒක ඉන්නේ මේ සේම් නෙට්වර්ක් එකේ. හැබැයි මිනිස් වවන්නේ ඔක්කොම අත්යක් ඒකේ. ඕකේ ටැංක් දෙකක්. ඒ වෝටර් සෝස් එක මොනවද මේ ටැංක් එකේ පම්ප් කරලා තමයි කරන්නේ. ඒ ඔක්කොම කොහේ පම්ප් ගන්න. කොහේ සංකල්ප. ඒක නෙට්වර්ක් එකේ කනෙක්ට් සෝලා පම්ප් එකක් කරන බාස් දෙකක් කොහොමද කියලා. අය මේ පොපෝසේ ඒක වයි. මේක කියන්නේ යන පද්ධතිය විතරයි. මේ අපේ එකේ තියෙනවා. ඇග්‍රිකල්චර් එකේ අපි දාලා තියෙන සෝලාර් පම්ප්ස් ඉරිගේෂන් අපේ සෝලාර් පම්ප් දෙන්නේ මේක ගාන තුලන් ප්‍රොපෝසල් එකකට ඒක නෙට්වර්ක් එකක් ඉන්නේ ගොඩේ. ඒක අපේ දෙන්නේ. මේ එහෙම නැත්තම් මේ වගාලින් වල වස්තු හැමදාම තියෙනවා.
ටිකක් අඩුයි වතුර. ඒක මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට අපි තියෙන්නේ වගාවෙන් රීෆිල් වෙන එක. කියන්නේ මොකක්ද? ඒක ඇලේ වතුර යනකොට රීෆිල් වෙනවා. අපි ගානේ 10 දවස් පයින් පහට වතුර ගන්න පුළුවන්. ඒකවල කියන්නේ එහෙම ගොඩින්ට මේ විඥානයෙන් නම තේරෙයි. ඒ නම්බර් ලෙඩරෝග ප්‍රශ්න තමයි ආවේ ගොඩ. ඒක යන මායි ප්‍රමත කරලා dan pasangan tentunya kita dibayarkan. Ini kan ini, dagannya sama komplainnya tadi ya ini tadi ya bukan. Tapi andungan ini kan. නෑ අපිට මන්න සාධන දෙන්න Sejak tapi lagi kecil. Mari. Tadi dia dapat dengan komplainnya. Tapi itu sama komplain lalu ni apa itu dia jadi nak kali ni. Ini lagi dahagan mah. Kita yang ini dahagan apa itu yang dia apa itu dia tidak cepat hendak. Ni aku yang dia tunggu mereka, tunggu mereka zaman ni pun ada. මේක කලාවේ ඉඳන් වතුර බස්සන්න තියෙන්නේ මේ අල කලාව පුරුණාම මේ අපෙන් තමයි වතුර යන්නේ. සමහරලාට මේකේ වැහි කාලේට අඩි 8ක් 9ක් මේ මට්ටමේ ඉඳන් උසින් වතුර බහිනවා. ඇත්තටම මේක හොඳ නිර්මාණයක් රජ කාලේ කරපු නිර්මාණයක් නේ. දැන් අපි මේවා දැන් ඉන්දියා. කලාවේ සුරෝ අරුණාම මේවා ඉසාරා ගලා යන මහා ජල කඳක් මේ ඇලතුලින් අපිට දකින්න පුළුවන්. ඔන්නවා තමයි වීඩියෝ අනික මේක මේ සුන්දර පරිසරය ඇත්තටම මේ ජනතාවට විවෘත නැහැ. මොකද හේතුව මේක මහවැලි පාම් එක ඇතුලේ තියෙන්නේ. මේ ආකර්ෂණය මේක විඳ දරා ගන්න පුළුවන් වෙන්නේ සීමිත පිරිසකට විතරයි. ඒකින්ද මේක අපි යෝජනා කරනවා මේ වගේ තැනක් කොහොමද මහ ජනතාවට විවෘත කරන්නේ කියන එක අපි පොඩ්ඩක් ඉතලා බලන්න ඕනේ. මහ ජනතාවට විවෘත කරන්න පුළුවන් විවෘත කරොත් විනාශ කරනවා.
මේක තමයි ප්‍රශ්නේ. මේක තමයි ප්‍රශ්නේ. ඇත්තටම මේ වගේ මේ අපිට තරම්ෙන් හම්බෙච්ච එකනේ. ඔව්. ලකින් නේද? එහෙම කියන්න බෑ අර පැත්තේ නම් එද්දි එහෙම ලොකේෂන් එකක් තියෙනවා කියලා. මේ ලොකේෂන් එකක් කවුරුද දැකලා නැද්ද? නේද? මේ වගේ ලොකේෂන් එකක් ඒක අනුරාධ මහත්තයා ඒ වගේ සිද්ධ Woke up late, missed the morning glaze. මේ තියෙන කිරිනොච්චි වල අපි නතර වුණ තැන. ඉතින් හරිම ලස්සන නිදහස් පරිසරයක් තියෙන තැනක්. ඉතින් අපි උදේම නැගිටලා බ්‍රෙක්ෆාස්ට් අරගෙන ලෑස්ති වුණේ කිරිනොච්චි ඉඳලා යාපනයට යන්න.
ඉතින් කිලිනොච්චින්දන් යාපනයට යන අතරතුර තියෙන ලොකේෂන් ටිකක් තමයි මේ වීඩියෝ ක්ලිප් එකෙන් ඉස්සරහට තියෙන්නේ. ඉතින් මම කැමති අපේ 34ක නිමා වුණ යුද්ධය සම්බන්ධව මේ වීඩියෝ ක්ලිප් එකෙන් පොඩි කොටසක් ඔයාලට ගේන්න. 1975 ජූලි 27 වන දින යාපනයේ නගරාධිපති ඝාතනය කිරීම තමයි මේ වසර 30ක යුද්ධයේ පළමු අඳුරු මතකය වුණේ. ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් යුද්ධයක් දියත් කළ ප්‍රභාකරන්ගේ නායකත්වය යටතේ LTTE ප්‍රදේශ ගණනාවක බෝම්බ පුපුරවා හැරියා. ශ්‍රී ලංකා මහ බැංකුව, කටුනායක ගුවන් තොටුපළ, අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය, මහනුවර ශ්‍රී දළදා මාළිගයද සිය ප්‍රහාරවල ඉලක්කය වුණා. 2005 මහින්ද රාජපක්ෂ මහතා ජනපති ධූරයට පත්වීමෙන් පසු LTTEට සාමයේ දෑත් දිගු කළත් ඔවුන් එක එල්ලේ ප්‍රහාර එල්ල කළා. 2006 ජූලි මාසයේදී කොටි මාවිල්ලාරු සොරව වසා දැමීමත් සමග සිව්වන ඊළාම් යුද්ධයට ජනාධිපතිවරයා අණ ලබා දුන්නා. එම හමුදා මෙහෙයුම 2007 වසරේදී LTTE ග්‍රහණයෙන් නැගෙනහිර සම්පූර්ණයෙන්ම මුදවා ගත්තා. කෙසේ වෙතත් ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ ලොව විශාලතම මෙහෙයුම සාර්ථකව ජයගත් ශ්‍රී ලංකා හමුදාවන් අවසානයේ නන්දිකඩාල් කලපුවේ ත්‍රස්ත නායක ප්‍රභාකරන් මරා දමමින් 2009 මැයි 18 වන දින යුද්ධය නිමා කරන්න සමත් වුණා.
ඉතින් අපි යාපනයේ බලකොටුව බලන්නත් ගියා. මේ අතිවිශාල බලකොටුවේ නිර්මාතෘන් වන්නේ පෘතුගීසි ජාතිකයින්. ඔවුන් 1618 දී තමයි මේ යාපනයේ බලකොටුව ඉදි කරලා තියෙන්නේ. මෙහි අරමුණ උනේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට සහ ඔවුන්ගේ යුද කටයුතු පහසු කර ගැනීමයි. 1658 දී පෘතුගීසීන් සමග සටන් කර ලන්දේසීන් විසින් මෙම බලකොටුව අත්පත් කරගෙන තිබුණා. ඉන්පසුව 1795 දී ඉංග්‍රීසි ජාතීන් මෙම බලකොටුවේ අයිතිකරුවන් වූ අතර ඔවුන් ඉතා හොඳින් ප්‍රතිසංස්කරණය කොට මෙම බලකොටුව ආරක්ෂා කළා. අක්කර 56කින් යුතු මෙම විශාල බලකොටුව යාපනයේ නිරිතදිග කලපුවට ආසන්නයේ ඉදිකර තිබෙනවා. මෙම බලකොටුවට ඇතුල්වීම සඳහා නිර්මාණය කර ඇත්තේ පොරල් සහ හුණුගල් යොදාගෙන සාදා ඇති උමම්බිම් ගෙවල්ය. ඒ වගේම පැරණි ලිං ගොඩනැගිලි වැනි දේවල් වල නටඹුන්ද මේ බලකොටුව තුළ දකින්නට ලැබේ. ලංකාවේ විශාලතම දෙවැනි බලකොටුව මේ වන අතර මෙහි නිරිත දිග ප්‍රදේශයේ මුහුණතට හානි සිදු වූයේ LTT ප්‍රහාර නිසා. එහි අලුත් හැඩයක් කටයුතු දැනට සිදු කරමින් පවතිනවා. वीडियो करी वाले साल में आप इतने कवर कराने को या बाल में कैमरा अरे मात्र में ना याद नहीं आया 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 हरी हरी एक कने मांगे ना कल लेने या या एक कने ना
ඊළඟට ගියේ යාපනයේ නල්ලූර් කන්දස්සාමි කෝවිලට. මෙම කෝවිලේ දෙවියන් මුරුගන් දෙවියන් වන අතර මුල්ම කන්දස්සාමි කෝවිල 1948 දී තමයි ආරම්භ කරලා තියෙන්නේ. මෙම කෝවිලේ ප්‍රධාන දොරටුව නැගෙනහිර දෙසට පිහිටලා ඇති අතර එහි ඇති සියලුම කැටයම් ද්‍රවිඩ ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තියෙන යාපනයේ රියෝ අයිස්ක්‍රීම් එක යාපනයේ එන අය අනිවාර්යයෙන්ම මෙතනට එනවා. අපි ගත්තේ ෆ්ලේවර්ස් 3කින් රියෝ ස්පෙෂල් අයිස්ක්‍රීම් එක. ඉතින් ආරම රසට තිබුණා. ඉතින් යාපනය යන්න ඕනම් අමතක නොකර රියෝ එකට යන්න. ඒ රස ඔයාලත් අනිවාර්යයෙන්ම විඳින්න ඕන. Hit that bass line nice and slow. Talk like singing, let the rhythm flow. Palm trees swaying, do you feel that breeze?
මේ තියෙන ඉරණමඩ ජලාශය මේ උතුරේ විශාලතම ජලාශය වන අතර 5 වන ශතවර්ෂයේදී ධාතුසේන රජතුමා විසින් ඉදිකරන නිර්මාණයක් වෙනවා. මේ වර්ග කිලෝමීටර් 50ක පමණ භූමි ප්‍රදේශයක ඇති අතර යල මහ කන්‍යයන් දෙකටම හොඳින් කුඹුරු වගා කිරීමට ගොවි පවුල් 1000කට පමණ වඩා හැකියාවක් තියෙනවා. පෙර රජවරුන් වැව් බැඳි රටක් නිර්මාණය කරමින් ගිය ගමනේදී මේ වැව් කර්මාන්තය නිමා වී ඇත්තේ වන්නියෙන් වන අතර වැව් නිමාව වවුනියාව බවට පත් වී ඇත. මේ වන විට අඩි 36ක ධාරිතාවක් වාන් දැමීමට මෙම ඉරණමඩ ජලාශය ඉදිකොට ඇත. වෙනද වගේම මගේ vlog එක බලපු ඔයාලා හැමෝටම ගොඩක් තෑන්ක්ස්. නැවතත් ලස්සන vlog එකකින් අපි හම්බ වෙමු. Goodbye.